ඉතින් කොහොමද ඔයාලා සතුටින් සනීපෙන් ඇත කියලා හිතනවා. මාස 2කමාරක් 3කට ආසන්න කාලයක් මට ඉතින් YouTube එකට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඒකට විශේෂ හේතු කිහිපයක්ම තියෙනවා. මගේ වීඩියෝ එකත් එක්ක සම්පූර්ණ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලීමක් කරනවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේ විශේෂ හේතුව මොකක්ද කියලා දැනගන්න. ඉතින් හැම සතියකම වීඩියෝ එකක් ගේන්නම් කියලා හිතුවත් විවිධ හේතු නිසා බැරි වෙනවා. ඉතින් මේ පාරවත් මෙතනින් පස්සේවත් වීඩියෝ ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. මේක මගේ සතුට ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි නිසාම තමයි මම මේ වීඩියෝ එක එකතු කරගත්ත වීඩියෝ ටිකක් එකතු කරලා ඔයාලට ගේමක් කරනවා. අද 23 වෙනිදා බබාගේ බර්ත්ඩේ එක. ඉතින් ඊයේ 22 ඊයේ විතරයි දවසේ මට නිවාඩුවක් තිබ්බේ. ඉතින් මම ඊයේ දවසේ සම්පූර්ණයෙන්ම බඩු ටික එළියේ තිබිච්ච බඩු ටික ගෙදරට ගත්තා. ඉතින් අද දවසේ බර්ත්ඩේ එකට කලින් පොඩි වීඩියෝස් ටිකක් ගත්තා. මට කරගන්න බැරි වුණා අද ගොඩක් වැඩ නිසා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දකින්නේ අපේ බබාගේ බර්ත්ඩේ vlog එක. බලමු ඉතින් කොහොමද අද දවසේ අපි සෙලිබ්‍රේට් කරේ කියලා. සමහර වීඩියෝස් මට ගේන්න බැරි වෙයි. ඒ වුණාට මම පුළුවන් විදිහට ඔයගලන්ට වීඩියෝස් අරගෙන එන්නම්. බබාට gift එකකට මටත් ඒ වෙලාව තිබුණා ලස්සන fresh flower bunch එකක්. ඉතින් මම ගොඩක් ආසයි flowers වලට. ඉතින් ඒ නිසා වෙන්නේ නැති ඒවන් මගේ birthday එක තියෙනවානේ 29 වෙනිදා. ඒකට gift එකක් වෙන්නේ නැති. අපේ අම්මලා කියනවා රෝස පාටට match වෙන්නේ දැන් මේ මල් ටිකත් එක්ක. මේ flowers ටිකක් තිබ්බා. මගේ birthday එක අද නෙමෙයි. හැබැයි ඒකට flowers හම්බුණා. අපි දෙන්නගේ birthdays එකපාර සමරන්න. ඉතින් 23 වෙනිදා රෑ කියන්නේ 24 වෙනිදා පාන්දර වෙනකල් අපේ පාටි එක ගියා. හරි ලස්සනට පාටි එක තිබ්බා. අපේ බබාගේ යාළුවෝ, ඒගොල්ලන්ගේ ෆැමිලිස් වල අය, අපේ අපාර්ට්මන්ට් එකේ ෆැමිලිස්, ඊටු මගේ ෆැමිලිස් මේ හැමෝම එකතු වෙලා තමයි අපි පාටි එක දැම්මේ. මම හැම අවුරුද්දකම අප්‍රේල් 23 වෙනිදා අවුරුදු පාටි එකත් එක්ක හොඳටම ගන්නවා. ඉතින් මම ඒක තමයි මගේ සතුට. අනේ මන්ද ඉතින් පොඩි අය සතුට වෙන එකනේ අපේ සතුට.
අද අප්‍රේල් මාසේ 29 වෙනිදා කියන්නේ මගේ බර්ත්ඩේ එක දවස. ඉතින් ඔන්න එදා 23 වෙනිදා හම්බ වෙච්ච ෆ්‍රෙෂ් ෆ්ලවර් බන්ච් එකේ ෆ්ලවර්ස් ටික තාමත් හොඳට තියෙනවා. මම ඒක ෆ්ලවර් වාසයකට දැම්මා. ඉතින් ඊට පස්සේ මගේ ඉන්ටර්විව් එක ළඟ තිබ්බා. මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් ඉන්නම් ඉස්සරහට මගේ ඉන්ටර්විව් එක මම කොහොමද ලස්සනට ඩෙකරේෂන් කරගත්තේ කියලා. මම ඒ ගැන පොඩි අදහසක් තියන් ඉන්නවා ඉස්සරහට. ඉතින් බර්ත්ඩේ එක දවසේ මම විශේෂ මුකුත්ම කළේ නැහැ. සාමාන්‍යයෙන් මම එහෙම බර්ත්ඩේ එකට පාටි ගන්න කෙනෙක් නෙමෙයි. මගේ බර්ත්ඩේ එකට කේක් කපන කෙනෙක් නෙමෙයි. හැබැයි මට එදා පොඩ්ඩක් විශේෂයි. මගේ යාළුවෙක් මට කේක් එකක් එවලා තිබුණා. මගේ ක්ලාස් එකේ යාළුවෙක්. ඉතින් ඊට කලින් දවසේ තමයි එවලා තිබුණේ බර්ත්ඩේ එක ලබනකොටම වගේ මට හම්බ වෙන විදිහට. හැබැයි මම ෆෝන් එක ඕෆ් කරලා නිදාගත්ත නිසා මට ඒක හම්බුනේ නැහැ. අනිත් පොහොද තමයි හම්බුනේ. එයා ලස්සන gift එකකුත් එවලා තිබුණා. thank you. ඉතින් එයාට ඒ වගේම ඉතින් හිතා හවස් වගේ මම තාත් එක්ක ගියා. එයා කැමති ආසක්තියක් මොනවද කියන්නේ ඒ වීඩියෝ ගන්න බෑ. එයා කිව්වේ බර්ගර් කන්න යන්න කියලා. ඉතින් මම බබාට බර්ගර්ස් අරන් දුන්නා. ඉතින් එයා ඒක රස පිළිබඳව කරා. ඉතින් මගේ සතුටේදී එයාට බර්ගර්ස් අරන් දුන්නා. එයා කැමති දේවල් තිබ්බේ. ඊපස්සේ මම ගියා පොඩ්ඩක් බබල් ටී එකක් ගත්තා. හැබැයි ඒක උනර ඔරිජිනල් බබල් ටී වර්ෂන් නැහැ. ඉතින්වත් ඒ වෙලාවේ හැටියට ඉතින් මම ඒක පිව්වා. මේ අප්‍රේල් මාසේ 30 වෙනිදා අපි මල්ලිගේ බබාගේ බර්ත්ඩේ එක. ඉතින් මම එයාට කියන්නේ මල්ලිලාගේ බබාලටත් මම හැමදාම කේක් එකක් යවනවා. ඉතින් 30 වෙනිදාත් මම මගේ බර්ත්ඩේ එක සැමරුවෙත් නැහැ. මම එයාගේ බර්ත්ඩේ එකට හවස් වරුවේ කේක් එකක් අරගෙන ගියා. ඉතින් එයා මල්ලිගේ බබාලත් ඒ අවටින් චූටි පොඩ්ඩු ටිකකුත් එකතු කරගෙන එයා චූටි බබාගේ බර්ත්ඩේ කේක් එක කැපුවා. ඉතින් එදා හවස ලොකු පාටි එකක් තිබ්බා. මම හිතන්නේ මේ පාටි දැම්මත් පාන්දර වෙනවා. කොහොමත් ඉවර වෙනකොට 2-3 වගේ වෙනවා. ඉතින් මට හරි සතුටුයි. ඉතින් මට නොලැබිච්ච දේවල් ඉතින් මගේ ළමයින්ට ඒගොල්ලන් හැමෝටම ලැබෙනවා නම් මම ඒක ඇත්තටම හරිම සතුටුයි. මේ උදා වෙන්නේ අලුත් මාසයක් මයි මාසේ. ඉතින් මයි මාසේ කියන්නේ මට අභියෝග වලින් පිරිච්ච මාසයක්. කුමාරි අප්‍රේල් මාසයේ අවුරුදු කෑවා. බබාගේ බර්ත්ඩේස් තිබ්බා. මගේ බර්ත්ඩේස් තිබ්බා. නෑගම් ගියා. මේ හැම දෙයක්ම ඉවර වෙලා මයි මාසේ උදා වෙනකොටම මට ලොකු වගකීමක් ඔලුවට ආවා. මම එතකොට මේ වෙන කාලෙදී මට තිබුණු ලොකුම අභියෝගය තමයි මගේ එක්සෑම් තිබ්බා, මගේ කම්පිටිෂන් තිබ්බා. ඒ වෙනකොට බබාගේ කම්පිටිෂන් උත් පටන් අර ගන්නවා කියලා ස්කූල් එකෙන් දැනුම් දීලා තිබ්බා. ඉතින් මං කිව්වනේ ඔයගොල්ලන්ට මම ස්ටඩි කරනවා කියලා. 2026 අවුරුද්ද මම සම්පූර්ණයෙන්ම වෙන් කරේ මගේ ඉගෙන ගන්න දේවල් වලට. ඉතින් මේ එකක් මං ඉවර කරන ගමන් මේ අවසාන අදියරට ඇවිල්ලා තව ටිකක් තියෙනවා මම ඉස්සරහට ඔයගොල්ලන්ට ඉගෙන කියන්න. ඉගෙන ගන්නවා කියන්නේ කවදාවත් ඉගෙන ගත්ත දේවල් පරණ වෙන්නේ නැහැනේ. ඔයාට හිතෙන්න පුළුවන් මේ මොහොතේ මට මේකෙන් වැඩක් නැහැ කියලා. නමුත් එහෙම හිතන්න එපා. කවදා හරි දවසක අපිට අපි ඉගෙන ගත්ත දේවල් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් අද මම මගේ ක්ලාස් එකේ අවසාන දවසේ මම යන්නේ ක්ලාස් යන්න. උදේම ටැක්සි එකට කෝල් කරා. ඉතින් පාර හොයාගන්න බැරුව එයා මේන් රෝඩ් එකේ නවත්තලා තිබ්බ වාහනේ. ඉතින් මම පොඩ්ඩක් ඇරිදගෙන ගියා. දහසක් බලාපොරොත්තු එක්ක තමයි මම මේ ගමන ආරම්භ කරේ. ඉතින් මගේ ජීවිතයේ සමහර හැලහැප්පීම් බාධක එක්ක මම හිතුවා මම මේ කරගෙන යන දේට වඩා මගේ ජීවිතේට තව ප්ලෑන් එකක් අවශ්‍යයි කියන දේ. ඉතින් මම ඒ තීරණෙත් එක්ක මම ගත තීරණ ගොඩක් මේ වෙලාවට ගැළපෙයිද මේක මට ප්‍රයෝජනවත් වෙයිද කියලා හිතන්නේ නැතුව මම සමහර ඉගෙන ගන්න පැත්තෙන් ගත තීරණ මම හිතනවා අද දවසේ මට ගොඩාක් ප්‍රයෝජනවත් තියෙනවා කියලා. ටිකක් උඩට නැගලා ආවේ මං එනකොට කවුරුත් නැහැ. අද අවසාන දවස වුණාට ඉතින් මගේ යාළුවෙනකල් තමයි මම බලන් ඉන්නේ. ඉතින් මේක පොඩි කාල සීමාවක් වුණත් අපි ඉගෙන ගත්තේ අපිට ගොඩාක් අත්දැකීම් ආවා. ගොඩක් යාළුවෝ හම්බ වුණා. විවිධ තරාතිරමේ අය තමයි හම්බ වුණේ. ඉතින් එහෙම අර ඉස්කෝලේ යන කාලේ වගේ නෙමෙයිනේ දැන් අපි මේ කාලේ ඉගෙන ගන්නකොට විවිධ අදහස් තියෙන විවිධ මට්ටමේ පුද්ගලයෝ අපිට මුණ ගැහෙනවා. ඉතින් ඒ අයත් එක්ක සමහර වෙලාවට වැඩ කරනකොට ගොඩක් අමාරුයි. අදහස් බෙදා ගන්නකොට ගොඩක් අමාරුයි. මේ හැම දෙයක් එක්කම මික්ස් වෙලා වැඩ කරනකොට පොඩි විනෝදයක් තියෙනවා ඉගෙන ගැනීම තුළ.
ඉතින් පහුවෙලා හරි මම මගේ ටාගට්ස් වලට යන එකට යනවා. ඒ ටාගට්ස් ඇචීව් කරන් මම දරන මහන්සියට මම දැන් ගොඩක් සතුටු වෙනවා. ඉතින් අවුරුදු 8ක් විතර මගේ වැඩවලින් අයින් වෙලා මම බබා වෙනුවෙන්ම වෙන් කළා. සමහර අය අහනවා මගෙන් ඇයි දැන් ඔයා වැඩවල නැත්තේ? දැන් ඔයා ඉතින් මේ හම්බෙච්ච තාවකාලික එපිසෝඩ් මිනිස්සුනවා යාලා මම හොයනවා කරනවා. ඒ ඇසුරෙන් මිදලා ඒ ගමන නිවා කරන එක ටිකක් දුක හිතුණත් ජීවිතේට අලුත් බලාපොරොත්තුවත් එක්ක එතනින් පිට වෙලා යනකොට දැනෙන හැඟීම ඊට වඩා වෙනස්. ඉතින් අපි හැමෝම මේ කට්ටකන්නේ දියුණු වෙන්න ජීවත් වෙන්න එහෙමනේ. අපි තාම මග නැවතුවා මේ මොනවාද කෙසල් ගන්න දැන් ඊගා බලාපොරොත්තුව මගේ කම්පිටිෂන් එකට මුහුණ දෙන්න. ඉතින් මං ඔන්න මගේ කම්පිටිෂන් එක ගැන ඉස්සරහට කියන්නම්. මට ඒකට අවශ්‍ය වෙච්ච ඒ ඩෙකරේෂන් වලට අවශ්‍ය වෙච්ච මල් ටිකක් ගන්න උවමනා වෙලා තිබුණා. ජූලි මාසේ 6 වෙනිදා තමයි ග්‍රැජුවේෂන් එක තියෙන්නේ. ඒ නිසා මම මැයි මාසේ සම්පූර්ණයෙන්ම ඒ වෙනුවෙන් වෙන් කරන්න ඕනේ. ඉතින් ඔන්න මම ෆ්ලවර්ස් ගන්න ගියා. ලස්සන ෆ්ලවර්ස් තියෙනවා මේ තැන තියෙන්නේ කොට්ටාව පන්නිපිටිය පාරේ. මේ තැන පාර අයිනෙම තියෙන නම ඇත්තටම මතක නැහැ. ගොඩක් පිටකොටුවට යන්න බැරි අය ඉන්නව නම් මහරගම කොට්ටාව හොමගම අවත මෙතනට ගිහිල්ලා ඒගොල්ලන්ට මල් මේ වගේ ආටිෆිෂල් මල් ගන්න පුළුවන්. ගොඩක් අය මෙතනට ඇවිල්ලා මල් ගන්නවා. ලස්සන මල් තියෙනවා. ඉතින් නිදහසේ Tamanට ඕන විදිහට කාටවත් කරදරයක් නොවන විදිහට තෝරගන්න. මොකද මෙතන පොඩි බෑඩ් එක්ස්පීරියන්ස් එකකුත් තියෙනවා. මම ඒක කියන්න යන්නේ නැහැ. මොකද මම ආස නැහැ කාගේවත් අඩුපාඩු දකින්න. සමහර වෙලාවට ඒ මිනිස්සු ඒ ඉන්න ටෙන්ෂන් එක, ඒ ඉන්න සිටුේෂන් එක අනුව ඒගොල්ලන්ගේ මානසික මට්ටම වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි පුළුවන් තරම් ඉවසලා අපි මේ දේවල් වෙනස් කරගෙන ජීවත් වුණොත් අපිට හරි ලේසි. ඉතින් මම ඔන්න ඔය වගේ මල් ටිකක් ගත්තා මගේ ඩෙකරේෂන් වල. මම ගොඩක් ගත්තේ රෝස් ෆ්ලවර්ස්. මම ඉස්සරහට තියෙනවා. ඒ වගේම ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ගන්න තියෙනවා. මේ උදා වෙන්නේ ජූලි මාසේ 6 වෙනිදා හොදේ පාන්දර 4ට විතර. මම ගියා මගේ මේකප් එකට ලස්සනට ලෑස්ති වෙන්න ඕනේ. අද මගේ ග්‍රැජුවේෂන් එකට ඔන්න පොඩ්ඩක් නීදී. ඉතින් පාන්දර එයාත් ඉතින් මාත් එක්ක එක විදිහට දුක් විඳිනවා. ඉතින් මේ මං ග්‍රැජුවේට් වෙන්නේ අවුරුදු 6ක මං හිතන්නේ මං අන්තිමට ග්‍රැජුවේෂන් එක මගේ තිබුණේ 2010 මගේ ජනමාර්ගයේ විශ්වවිද්‍යාලය ගත්තා. ඊට පස්සේ මම ඉගෙන ගන්න කටයුතු ටිකක් නැවතුණා. ඊට පස්සේ තමයි මම ආයි ඉගෙන පටන් ගත්තා. එතන ගොඩක් වැඩ කටයුතු ටිකක් තිබ්බා. ඒක ගත්තා. ලස්සනයි ඉතින්දාට ඒක ලස්සනට වැඩ ගියා. අපි ආලෝක ගන්නවා. එයාට ගොඩක් හැපි. මොකද එයා ග්‍රැජුවේෂන් එකක් දැකලා නැහැ. මටත් ඒ එක්ස්පීරියන්ස් එක පුතාට දෙන්න ඕන වුණා. මොකද අපි ඉගෙන ගන්න දේවල් රචනා කරලා ගන්න. ඒකවල තමයි මොකක්ද අම්මා ඉගෙන ගන්නවා. මට ඒ එක්ස්පීරියන්ස් එක යාර දෙන්න ඕන වුණා. ඒ මැජික් අනික සෙට් එක කොහේදී අපි අතට යන්න අරගෙන දැන් ඉතින් වාඩි වෙලා ඉන්නවා තමන්ගේ වාරය වෙනකන්. ඉතින් අපි ප්ලේ සිට්ස් ගන්න. ඉතින් මේ අතරේ ඉතින් මට ගොඩාක් දේවල් මතක් වෙනවා. අපි මේ තැනට එන්න කොච්චර කට්ටක් කෑවද ජීවිතේ තනියම යන මගක සමහර දේවල් අපි ඉතින් අචීව් කරගන්නකොට ගොඩාක් අපහාස වෙනවා නින්දා වෙනවා. ඔය හැමදේම මිනිස්සුන්ට එන්නේ. ඉතින් ඕවා දරාගෙන යන එක තමයි ඉතින් අපේ ජීවිතේ අපි සාර්ථකත්වය කියන්නේ. මගේ අඩුවක් තියෙන හැම වෙලෙම මම කොණ්ඩේ හදනවා.
සර්ටිෆිකේට් කෝස් එකක් මට ඕනුනේ මේකේ වැඩිදුර ඉගෙනගෙන ඩිප්ලෝමා එක කරලා උපාධිය දක්වා යන්න. ඉතින් ඒකට අවශ්‍ය ෆවුන්ඩේෂන් එක තමයි මම මේ මෙතනින් ලබා ගත්තේ. ඉතින් මොකද අපි පුංචිම තැන ඉඳලා පටන් ගන්න ඕනේ. තව ඉස්සරහට මම කියන්නම් මේ අවුරුද්දේ මම ඇචීව් කරගන්න යන්නේ මොනවාද කියන දේ. ඊළඟ අවුරුද්දේ දෙකක් තියෙනවා. ඒ දෙකම ජීවිතේට අත්‍යවශ්‍යම දේවල් දෙකක් තමයි මම මේ වෙනුවෙන් මේ මහන්සිලා ගන්නෙ. ඉතින් ওই විදිහට අපේ වැඩ කටයුතු ඉවර වෙනවා. ඉතින් ඊළඟට අපි ගියේ ෆොටෝස් ගන්න. ෆොටෝස් ගන්න ගියාම ඉතින් ලස්සන ෆොටෝස් ටිකකුත් ගත්තා බබයි මා එකතු වෙලා. ඉතින් මම මගේ ප්‍රොඩක්ට් ලොන්ච් එක කරේ ඔන්න ඔය විදිහට. face cream, night cream, hand cream, එතකොට soap වර්ග, එතකොට තාම මම ගොඩක් දේවල් හැදුවා. ඉස්සරහට මම කියන්නම්කෝ මොනවාද මම හැදුවේ සහ ඔයගොල්ලන්ට මගේ මිලදී ගන්න පුළුවන් දේවල් මොනවාද කියලා. තාම ඉතින් මම හිම බිස්නස් එකකට යන්න පටන් ගන්නෙ නැහැ. ඉතින් මම ඒගොල්ලන්ට ඩිස්ප්ලේ කරේ. මම කියන්නේ ජජ්ලට ඩිස්ප්ලේ කරේ ඔන්න ඔය විදිහට පින්කෝඩා හර්බල් බියුටි විදිහට තමයි මගේ මගේ බ්‍රෑන්ඩ් නේම් එක එන්නේ. ඉතින් මගේ යටතේ තියෙන ගොඩක් දේවල් හෑන්ඩ් ක්‍රීම් එකේ ඉඳලා මම හදනවා. හැබැයි මේක තව ගොඩාක් දියුණු කරන්න ඕනි. ඉතින් තව කෙනෙකුට ඒක නිෂ්පාදනයක් විදිහට මිල දීලා ගන්නව නම් ඒකේ වටිනාකම සහ ඒකේ තියෙන ගුණාත්මකභාවය ඒ හැම දෙයක්ම වැඩි කරන්න ඕනි. ඉතින් මම ඒ නිසා ඉස්සරහට තීරණය කරා මේක තව දුරටත් දියුණු කළා. තව මේ වෙනුවෙන් මහන්සි වෙලා මේක එළියට දෙන්න. ඉතින් ඔය විදිහට තමයි මම එදා මගේ කම්පිටිෂන් එකට මම ඉදිරිපත් කරේ. ඉතින් කම්පිටිෂන් එකෙත් මම වින් කරා. ඉතින් මහන්සි වුණා සෑහෙන්න. ඉතින් ඒකට මට ඇත්තටම මේ ඇගීමක් ලැබුණා. I think මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. අපි මහන්සි වෙන්න ඕන. මහන්සි වෙන තරමට තමයි අපිට ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් මගේ දේවල් ඉවර වෙනකොටම බබාගේ කම්පිටිෂන් ආවා. ඒ දවසේ නාවෙට තමයි පළවෙනි ඉවෙන්ට් එක තිබ්බේ යාගේ. ඉතින් එයා ඒකෙන් සිල්වර් මෙඩල් එක ගත්තා. ඇත්තටම සිල්වර් මෙඩල් එක ගත්ත ඉවෙන්ට් එකකින් ගිය පාරේ එයා ගෝල්ඩ් මෙඩල් එක ගත්තා බර්ස් ස්පීකින් වලින්. මේ පාර ටිකක් අපි පරක් වුණා. වැස්ස ඒවත් එක්ක අපේ ළමයි ගොඩක් ගියා. ඉතින් ඒ කීප දෙනාගේ මෙයාට සිල්වර් මෙඩල් එක හම්බුණා. හවස ඉවෙන්ට් එක තිබ්බේ දෙකට. ඊට පස්සේ මම එයාට කිව්වා දැන් පුතේ හවස ඉවෙන්ට් එක තියෙනවා දෙකට. ඒක තියෙන්නේ ප්‍රොස් ස්පීකින්. ඉතින් බබා ඒකට ඉතින් දෙක වෙද්දී ආයකට මුණ දුන්නා. ඉතින් අනේ ගෝල්ඩ් මෙඩල් එක ගත්තා. මට මාරම සතුටුයි. ඉතින් ගෝල්ඩ් මෙඩල් එක විතරක් නෙමෙයි යා එකෙන් ඕල් අයිලන්ඩ් ෆයිනලිස්ට් විදිහට ආවා. ඉතින් හරිම සතුටුයි. ඉතින් මේ වෙලාවේ කිසිම වීඩියෝ එකක් ගන්න විදිහක්වත් නැහැ. ඒකට ෆෝන් අරන් යන්න දෙන්නෙත් නැහැ. ෆොටෝස් ගන්න දෙන්නේ නැහැ. වීඩියෝස් ගන්න දෙන්නේ. ඒගොල්ලෝ එක කලින්ම කියනවා. ඉතින් මට හරි සතුටුයි. ඉතින් බබාගේ මේ ඇචීව්මන්ට් දැක්කහම. Congratulations, all last year's members. Now, may I invite the gold medalist and bird speaking solo to come forward. Sabi Siobhan, grade 2. Jehan Bandara, grade 2. මම මේ වීඩියෝ වොයිස් කරනකොට මගේ ඇස් කඳුළු වෙනවා. ඇත්තටම අපි ළමයිගෙන් කිසිම අපි දරුවන්ගෙන් කිසිම දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැනේ. ළමයින්ට තියෙන්නේ අනිවාර්යෙන් ඉගෙන ගන්න, දෙමාපියන් තියෙන්නේ අනිවාර්යෙන්ම උගන්වන්න. මගේ තියරි එක ඒක තමයි. අපේ ජීවිතේ පොඩි කාලේ විශේෂයෙන් මගේ ජීවිතේ සමහර ගොඩාක් දේවල් මට අහිමි වුණා. ඒකට මම අද දුක් වෙන්නෙත් නැහැ, කාටවත් වැරද්දක් කියන්නෙත් නැහැ.
හැබැයි මම දේවල් ළඟා කරගත්තා නම් ළඟා කරගත්තේ මගේ කැපවීමේ උත්සාහයෙන්. දැන් මට හැමදේම තේරෙනවා සහ මට පුළුවන්. ඒ නිසා මගේ එකම බලාපොරොත්තු සහ පරමාර්ථය මගේ දරුවට උගන්වන එක. ඉතින් එදා එයා ගත සර්ටිෆිකේට් එක තමයි මම මේ පෙන්නන්නේ ඔයගොල්ලන්ට. මම දන්නවා ඔයගොල්ලෝ හැමෝම සතුටු වෙනවා. අවංකවම සතුටු වෙන පිරිසක් මගේ YouTube එකේ ඉන්නවා කියලා. ඉතින් පුංචි දරුවෙක් මේ වගේ අචීව්මන්ට් ගන්නකොට ඇත්තටම නිහඬ සතුටක් සහ ඒ කැපවීම පස්සේ තියෙන වේදනාව මට ගොඩක් දැනෙනවා. මම කොයිතරම් දුක් මහන්සි වෙනවද මේ තැනට මගේ බබාගේ ඉන්න කින්දේ. ඉතින් මම මගේ දරුවට ස්තුතියි ෆයිනලිස්ට් ආවන ඒ තරඟේ එයා ඕල් අයිලන්ඩ් විනර් වුණා. මගේ පපුව නැවතුණා වගේ. මේකට සම්පූර්ණ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ ස්කූල් එකට. පුදුමාකාර මහන්සියක් ස්කූල් එකකින් ගන්නේ. ඔන්න එයා ගත්තා මේ මෙඩල් එක. ඇත්තටම ඉදාම අපිට කිසිම කෙනෙකුට වීඩියෝ කරන්නවා ෆොටෝ ගන්නවත් ඇතුලේ දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මට මේ වෙනුවෙන් මේ මොහොතේ ගත්ත වීඩියෝස් මුකුත්ම නැහැ ඔයාලට පෙන්නන්න. ඉතින් ඕක තමයි මට පෙන්නන්න තියෙන්නේ. අපි අසීමාන්තිකව කැප වෙන අපේ දරුවෝ අපිට ලබා දෙන මේ හැම දෙයක් පිටිපස්සෙම අපි අපේ තියෙන සතුට නම් ඇත්තටම කියලා නිම කරන්න බෑ. මට මේක වොයිස් කරනකොට වචන එන්නේ නැහැ. මන් දන්නේ දැන් මම ඔයාලට කිව්වනේ මං ඇයි වැඩ කරේ නැත්තේ කියන දේ. දැන් ඔයාලට තේරෙනව නේද? අර මන් දවසේ 2 3 ගිහිල්ලා වැඩ කරලා ගෙදර ඇවිල්ලා මහන්සි පිට කරනවට වඩා මම සම්පූර්ණ මානසික නිදහස අරගෙන දරුවට උගන්වන එකේ වාසිය මොකද්ද තියෙන්නේ කියලා මට ඕනේ මට පුළුවන් විදිහට දේවල් කරන්න. ඉතින් අපිට සල්ලිත් ඕන ජීවත් වෙන්න. ඒවට මම මේ පැත්තෙන් හදාගෙන යනවා. ඉතින් මේ බලන්නකෝ. එයා ගත්ත මේ පුංචි අවුරුදු 3 ඇතුළත ග්‍රේඩ් 1 ඉඳලා ග්‍රේඩ් 2 වෙනකොට මේ 2 වෙනකල් එයා ගත්ත මෙඩල්ස්. මම දන්නවා මේ YouTube එකේ මාතේ සතුටුන ගොඩාක් අය ඉන්නවා කියලා. ඉතින් ආදරණීය දෙමාපියෝ ඉන්නවා කියලා. ඉතින් මම ඒ අය වෙනුවෙන් කියන්නේ අපේ දරුවන් අපි පුළුවන් තරම් අපේ මහන්සි ගොල්ලන්ට දෙන්න ඕන කියලා ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ. කවදා හරි සතුට වෙන තියෙන එකම හැඟීම මේක විතරයි. එතකොට කවදා හරි කියයි අනේ අම්මා ඔයා ගොඩාක් ධෛර්යවන්ත අම්මා කෙනෙක්. වා ගොඩක් ඔන්න ඔය හේතු නිසා තමයි මට මැයි මාසේ ජූනි මාසේ කියන්නේ මේ වෙනකල් වීඩියෝ එකක් ගේන්න බැරි වුණේ. ඉතින් මම ඒ දවස්වල හිතුවා දිගටම වීඩියෝස් ගේනවා YouTube එකට කියලා. ඒත් බැරි වුණේ ওই හේතු නිසා. ඉතින් මට ගොඩක් සතුටුයි. වීඩියෝ කරනවට වැඩිය මට ලොකු වගකීමක් තිබ්බා සහ මගේ ස්ටඩීස් වල බබාගේ දේවලුත් එක්ක. ඉතින් එයා දින්න තැනත් එක්ක බබායි ඒ දේවල් වලින් උපරිම මම කැප වෙන දේ බබා මට උපරිම ප්‍රතිඵල ලබා දෙනවා. ඒක තමයි මම ලබන එකම සතුට සැනසීම. අම්මා කෙනෙකුට වෙන කිසිම සතුටක් සැනසීමක් නැහැ දරුවා ලබන ජයග්‍රහණයට. අපිට වෙන බලාපොරොත්තුත් නැහැනේ. අපිට තියෙන එකම බලාපොරොත්තු අපේ ළමයි හොඳ තැනක ඉන්නවට, ඉතින් ඒගොල්ලෝ හොඳට ඉගෙන ගන්නවට. ඉතින් ඕක තමයි මටත් තියෙන එකම බලාපොරොත්තුව. ඉතින් මට හරි සතුටුයි යා දවසින් දවස යාගේ අචීව්මන්ට්ස් වලට යන එක. මට තියෙන්නේ ඉතින් පිටිපස්සෙන් දෙකන යාට සපෝට් කරන එක තමයි. ඉතින් ගොඩක් ආදරේ ඔයාලා හැමෝටම මාත් එක්ක දිගටම රැඳිලා ඉන්නවට. ඉතින් තව දුරටත් මගේ YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ඉල්ලීමක් කරනවා. like කරන්න, comment කරන්න, subscribe කරන්න කියලා ඉල්ලීමකුත් කරනවා. ඉතින් දැන් මට පුළුවන් වෙයි ඉදිරියට දිගටම videos ගේන්න. ඉතින් මට කැමති පිරිසක් ඉන්නවා නම් මගෙත් එක්ක ඉන්න. ඉතින් ආදරේ ඔයාලා හැමෝටම මට මගේ බබාට ගොඩක් ආදරේ කරන පිරිසක් ඉන්න බව අපි දන්න නිසා එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.